අද විශේෂ පින්කමක් මේ පාදචාරිකා වඩන මහා සංඝරත්නය නායකීය තැනම ගිලම්පස වළඳන්නයි සූදානම් වෙන්නේ. දැසන ගිලම්පස අපි සූදානම් කළේ මේ නාය ගිහිල්ලා මියගිය තැනකම පින් අනුමෝදන් කරන්න. ඔබ දැන් මේ දකින්නේ ඒ පින්කමයි. අපි උතුම් මහා සංඝරුවන මේ වෙලාවේ ඊටාම ගෞරවයෙන් ඔවුන් මුතුකොඩ යටින් වඩම්මනවා. මේ පාදචාරිකාවේ පින්බර මහා සංඝරුවන මේ භූමියේ පුංචි දරුවෝ 3 දෙනෙක් පමණක් ඉතුරු වෙලා ඒ දරුවන්ගේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්න මිය පරලෝ ගියා. මෙන්න මේ මිය පරලෝ ගිය අය වෙනුවෙන් අද නායකීය තැනම සංවිධානය කරපු පින්කම තමයි ඔබ මේ දකින්නේ. දැන් පාදචාරිකාව වැඩම කරපු මහා සංඝරත්නය ඊටාම කරුණාවෙන් ගිලම්පස සහ මේ උදෑසන පිළියෙල කරපු දානය වළඳනවා. ස්වාමීන් වහන්සේලාගේ ඒ කරුණාවන්ත භාවය දික්ටා සුලිකුණාටුවෙන් මියගිය සියලුම අද වගේ දවසක මියගිය සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීම අරමුණු කරගෙනයි මේ සූදානම් වෙන්නේ. මෙන්න දානශාලාව මේ මහා සංඝරත්නය වඩිනවා මේ නායකීය තැන. Bhagavato Savaka Sangho Pavaneyo Pavaneyo Dakineyo Anjali Karaneyo Anutarang Punyaketam Lokasarati මුතුකොඩේ කැඩෙනවා මාත්තු. අර මුතුකොඩේ වැඩේට අකම් දීලා වැඩ. ඒ නනේ පඩලව අර පැටිලෙන් අරගන්න. නේ කකුල දැක්කේ ඉහාටත් ඒ මුතුකොඩ අල්ලන්නකො මේ අවුල වැටෙනවනේ. ඒකයි. මෙතනින් මට මෙතනම මිය ගියා. අද වගේ දවසකමයි හරියටම 27 වෙනිදාව තමයි මාස 3 පිරෙනවා. අදට හරියට දරුවෝ 3 දෙනා විතරක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ නිසා අපේ ගමනේ අර මිය ගිය තැනකම පින් දෙන අවස්ථාවක් අපි ගන්නවා. එන්න පුදුරංග වට වෙලා වැඩි. ඔව් මේ වට වෙලා වැඩි ටිකක් පස්සට යන්න. කොළමයි අඬවා උගස්නාලා. මේ තුන් දෙනාගේ ජීවිතේ බේරෙන්න හේතුව මේ කොයේ මස්සින. කොය.
මේගොල්ලන්ගේ ගෙදර ආරක්ෂිතව හිටිය අම්මයි තාත්තයි මේ බබාලා ටිකයි. එතකොට මේ නෝනාගේ අයියනේ මනගේ අයියා යාලිගයි මල්ලිගයි යන්න දුන්නේම නෑ. මෙයා හැබැයි අරගොල්ලෝ ගියා. ඒ මොකද හේතුව මෙතන ගෙදර තිබුණා. ගෙදර එතන වගාව හොඳට අස්වැන්න පළ දීලා තිබුණා. අස්වැන්න හොරු කඩනවා. ඒ නිසා වෙලා ඉන්නෝනේ කියලා ආවා. එතකොට මේ දරුවන්වත් අරන් යන්නමයි හොයලා දෙන්නේ. මෙයා දීලා නැහැ දරුවෙක් යන්නේ. ඒ නිසා තමයි යාගේ ගෙදර බලෙන් තියාගත්තා. ඉන්න තමයි දරුවෝ කරා ඉතුරුනේ. එතන ඒ අම්මගේ දෙහි තාම කරාගෙන නැහැ. මම හිතන්නේ දෙහි ගඟේම එයාගේ නැගිටලා තියෙනවා. ඔව් ළමයි. ස්වාමීන් වහන්සේලාට ඔයගලන්ගේ අතින් තමයි පූජා කරන්න ඕනේ. ලොක් මේ මහත්තයා තා පොඩ්ඩක් නෑදෑයෝ මෙන්න නෑදෑයෝ මෙන්න සුරංගාවට සුරංගෝයා දරු මේක අතින් ගන්නකො දරු මේක අතින් ගන්න අත් දෙකම ගන්න අත් දෙකම ගන්න සාදු හරි දැන් එකක් ගනික අපට ගන්න එකක් සම්මාන හරි දරු ඊළඟට යන්නකො ඔය මේ සස මේ දරුවා ලොකුයි තමයි මේ දරුවා ලොකුයි කියනවා තේරෙනවා අනේ අම්මේ අත්ලපුවා උඹට කරපුවා දරුවෝ හිතන්නේ ඉන්න අම්මා තාත්තා මෙයා කිව්වා ඔව් මම කිව්වා මේ ඔය පින් සෝදින්න අවින්ද මාත් කරලා කයින්ද මේ පොයින්ට් එකේ යන්ටේ පාග මේ කාටද දෙන්නේ කිරිත් මොනවද දෙන්නේ අරකට පෙන්නලා මෙයා ඇවිල්ලා තව එක්කෙනෙක් මෙයාගේ පස්සේ හය දෙනෙක් මෙයාගේ අම්මයි මත පොඩේ අද මේ නායකගේ තැනකම ස්වාමීන් වහන්සේ ප්‍රතිසා මේ දාන සිද්ධ වෙන්නේ මහා සංඝරත්නයේ කරුණාවෙන් මේ දාන පිළිවෙල මෙතුමියගේ අම්මා තාත්තා සහෝදරියගේ දරුවෝ 3 දෙනෙක් මේ විදිහට 6 දෙනෙක් අද වැනි දවසක නාය ගිහිල්ලා ජීවිත හිමි වෙනවා. ඒ වගේම ඔබට අර පේන දරුවෝ 3 දෙනාගේ අම්මයි තාත්තයි මෙතනම ජීවිතේ අහිමි වුණේ අද වගේ දවසක හරියටම අදට 3 මාසයක් සිද්ධ වෙනවා. මේ ඔබ දකින්නේ ඒ තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන මේ මහා සංඝරත්නයේ සාධනා පිළිගන්නා මේ පුංචි දරුවෝ 3 දෙනාගේ අම්මයි තාත්තයි තමයි අද වගේ දවසක ජීවිත හිමි වෙන්නේ. ඉතින් මේ අය වෙනුවෙන් අපි කරන්න තියෙන උපරිම අපිට කරන්න පුළුවන් දේ තමයි ඒ අම්මට තාත්තට පරලොව සැනසෙල්ල පිණිස පුණ්‍යානුමෝදනා කරන එක. ඉතින් අද තෙමස් පූර්ණ පින්කම මේ 27 පෙබරවාරි අපිට ජීවිතේ සමහර අවස්ථා තියෙනවා පුංචි දරුවෙකුට දරා ගන්න පුළුවන් සීමාවයි. ඉතින් මේ පුංචි දරුවෝ මාස 3ක ඇතුලේ තාම අම්මගේ දේහය හොයාගෙනත් නැහැ. මේ දරුවෝ හිතුවේ නැහැ
මේ විදියට මහා සංඝරත්නයේ සුසිල්වත් මේ උත්තම මහා සංඝරුවන මේ වගේ රටේ නන් දෙසින් ආරණ්‍ය වාසී මහා සංඝරුවන මේ විදියට වඩම්මවාගෙන උන්වහන්සේලාට දාන පූජා කරගන්න. එවැනි නොහිතපු උතුම් පින්කමක් ඔබ මේ දකින්නේ. පුතේ ඔය තුන් දෙනා මේ පැත්තෙන් හිටියට කමන්නේ නැහැ. සන්නහසලා මේ වළඳන එන්නකො ඇතුළට. ඕගොල්ලෝ තුන් දෙනා පුතේ ස්වාමීන් වහන්සේලා මේ දාන පිළි අරගත්තනේ. අනේ මේ මහා සංඝරත්නය මේ දාණය වළඳලා අපි පූජා කිරීමෙන් අපිට රැස් වෙච්ච පින් මගේ අම්මට හේතු වේවා තාත්තට හේතු වේවා කියන එකම හිතන්න හොඳේ. අම්මවයි තාත්තවයි සිහි කරගෙන මේ හැම පිනක්ම අම්මටයි තාත්තටයි හේතු වෙන්න කියලා හිතන්න. සුදු ගන්න. අපේ ලංකාවේ කොහෙන්ද පුතේ? දුග්ගා බලප්පත්තා පච්චේකානන්තයං බලං අරහන්තානං ච තේජේන රතං බන්දාමි සබ්බසු. පුතේ අතට ගන්න මේස බඳීවි. කො පුතේ ඔක දෙන්න පිරිත් තුන දෙන්න. පිරිත් තුන දෙන්න මම බලන්න. පින අනුමෝදන් කරන්නේ දැන් අම්මා තාත්තට ඒක පින ලැබෙනවා හොඳද? මේකේ මේ ලොකු දුවට තමයි තාම ඒක දැනෙන්නේ. මේකල තාම චූටි. පුතේ ස්වාමීන් මේ පින් දෙනකොට අම්මටයි තාත්තටයි කොහේ හරි ඉපදිච්ච තැනක ඒගොල්ලෝ ඉන්නවට වැඩිය හොඳට සුවපත් වෙනවා. කැමතිනේ අම්මා කොහේ හරි සැපට ඉන්නවට? තාත්තා කොහේ හරි සැපට ඉන්නවට? කැමතිනේ? ඒ නිසා අනේ මේ පින් අම්මට හේතු වේවා තාත්තට හේතු වේවා කියකෙම හිතන්න හොඳේ. ඔයගලන්ට මේ වෙලාවේ අම්මට තාත්තට වෙන කරන්න දෙයක් නැහැ පුතේ. මේක තමයි කරන්න පුළුවන් දේ. ඒ වගේම අපි මේ වෙලාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බලන හැම දෙනාටම මතක් කරනවා ඔයගොල්ලෝ හැමෝම මේ රටේ අද වගේ දවසක දහසකට අධික විශාල පිරිසක් මේ පරලෝ ගියා. තාමත් දේහයන් සොයාගෙන නැති විශාල පිරිසක් ඉන්නවා. මේ බදුල්ලේ විතරක් 100 ගාණක්. අපි පටන් ගත්ත වලපනේ නිල්දණ්ඩාහින ආදී නුවරඑළිය දිස්ත්‍රික්කේ තව 100 ගාණක්. ඒ විදිහට 250කට අධික පිරිසක් මේ දිස්ත්‍රික්ක දෙකේ විතරක් මිය ගියා අද වගේ දවසක. එතකොට රට පුරාම මිය ගිය හැම දෙනාටම අපි මේ වෙලාවේ මේ මහා සංඝරත්නය ගිලන්පස මේ මොහොතේ පිළි අරගනිමින් මේ පාදචාරිකාව අතර මග වඩින අතරේ උන්වහන්සේලා නායකගේ තැන්වලට වැඩම කරමින් මේ ගිලන්පස පිළි අරගෙන වළඳන්නේ. මේ මහා කන්ද මෙතන නාය ගිහිල්ලා තමයි ඒ නිවස විනාශ වෙන්නේ. මේ කටුව පිටිය ගම්මානේ නාය ගිය තැන බදුල්ල දිස්ත්‍රික්කේ. කහට පිටිය මට චුට්ටක් ඔතන ඉඩ දෙන්න. මෙන්න මෙතන ඔබට මම පෙන්නන්නම්. මේ මෙතන මහා ජල කඳක් ඒ වෙලාවේ මෙතනින් විශාල නායෑමක් ඇවිල්ලා ඇත්තටම ඔවුන්ගේ ගේ තියෙන්නේ මේ ඇලෙන් එහා පැත්තේ මේ ඔයෙන් එහා පැත්තේ. නමුත් මෙතන සම්පූර්ණ වැහෙනවා. වැහිලා මේ වගා විනාශ කරගෙන ඒ නිවාස විනාශ කරගෙන ඒ නිවාසවල හිටපු
ජනතාව එක්කම මේ ගඟ ගහගෙන යන්නේ. ඉතින් ඒ තාත්තගේ දේහය සොයාගත්තත් අම්මගේ දේහය සොයාගන්න බැරි වුණා. අතුරුදහන් වූ මරණ සංඛ්‍යාව අතරේ අම්මගේ දේහය තියෙන්නේ. අද මේ මොහොතේ මේ ගමේ විශාල පිරිසක් මෙතනට එකතු වෙනවා. මහා සංඝරත්නය වැඩම කරලා අපි මේ සමනාභි සක්මන වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ මෙයයි. ඒ තමයි අද දවසට හරියටම තෙමස් පූර්ණයක් සිද්ධ වෙන මේ මියගිය අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම. සුරංග සුරංග ආව කාට හරි පවරන්න පෙන් වටන එක සූදානම් මේ ටික අයින් කරන්න වෙන. මෙතුමියගේ අම්මා තාත්තා සහෝදරිය සහෝදරියගේ දරුවෝ 3 දෙනා. ඒ අය මේ අද වගේ දවසක දිව්‍ය හිමි වුණා. ඒතකොට මෙතන ඔක්කොම අද දවසේ අපි පුණ්‍යානුමෝදනා කරනවා දිට්ඨාසුලි කුණාටුවේ මේ ගිය 8 දෙනෙකුට. මෙතන ඉන්න ඔක්කොම අයින් වෙන්නද? මෙතන ඉඩ දෙන්න. ඕගොල්ලෝ 3 දෙනා ඉන්න අනිත් අය ඔක්කොම අයින් කරන්න. මෙතන උඩ තියන්න. මෙතන තියන්න. දැන් අපි සූදානම් වෙන්නේ පෑන් වාජනය සහිත පෑන් වක් කරන්න මේ පාරේ බදුල්ල නුවරඑළිය මාර්ගයේ තමයි මේ මහා සංඝරත්නයේ පාදචාරිකාව වඩින අතරමඟ මේ පෑන් වඩන්න සූදානම් වෙන්නේ. ඔව් දෙකම තියෙනවා. අවසානයේ මේ මාස 3 තිස්සේ ඕන්ට පින් අනුමෝදන් කරන්න හැකි හැම විදිහකින් පින් අනුමෝදන් කළා. කඳවුරු වල බණ කිව්වා. මේ මහා සංඝරත්නය මේ විදිහට වඩම්මවල පින් අනුමෝදන් කරනවා. ඉතින් අදට හරියට තෙමසක් කිරෙනවා. මේ නීතිය හැම දෙනාටම මෙතන තව පෑන් වාදනයක් සූදානම්. අනිත් පෑන් වාදනේ වල සිසිරයි ඔය පැත්තේ පෑන් වක් කරගන්න ඕනද? වාදේ. තව එකක් තියෙනවා. තව එකක්. දෙකක් තිබ්බනේ එකයි තියෙන මෙතන. හරි දෙකක්. එකක් මේ පැත්තට ගමු. දැන් මගේ දෙපැත්තේ පෑන් වාදන දෙකක් තියෙනවා. දෙපිරිසක් මේ දෙපැත්තේ ඉන්නවා. මහා සංඝරත්නයේ විලම්පස වළඳලා මේ පිළි අරගත්තා වූ දානමය කුසලය අපි මේ මොහොතේ මෙතන මිය ගිය අයට ඒ වගේම අද දවසේ මිය පරලෝකීය සියලුම දෙනාටත් අනුමෝදන් කරමු. දහසකට අධික විශාල පිරිසක් මේ මිය ගියා සියලු දෙනා අරමුණු කරලා හැමෝම එහෙනම් මහා සංඝරත්නය මෙතන ලොකු කාලයක් කරගන්න බෑ. දානයට පාදචාරිකාවෙම වැඩම කරන්න කාලය අවශ්‍යයි. ඒ නිසා අපි කාලය ඉතුරු කරගෙන දැන් වාදනේ අතර ගන්න පුතේ මොන දෙනා අල්ලගන්න අයියත් අල්ලගන්න මේ පවුලේ තව කවුරුද අල්ලගන්න වසන්ත කුමාර මහත්මයාගේ පවුලේ අල්ලගන්න පීපී වසන්ත කුමාර චම්පිකා ප්‍රියන්ති කියන අය තමයි මේ භූමියේ දිවි අහිමි වුණේ. ඒ දරුවෝ 3 දෙනා ශිහානි නවෝදයා ගිනෙත් කල්හාර නෙළුම් විල්හාරි කියන අය මේ වෙලාවේ ඒ දරුවන් මේ මොහොතේ පෑන් වඩනවා තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්. ඒ වගේම මෙතන
වයලට් පතිරණ මව ඩීජී දිලානි රෝෂිකා සහෝදරිය නවින්ද මදුෂාන් දිනිත් පින්සර තිනුලි කියන දරුවනුත් එතන දරුවෝ 3 දෙනෙක් මේ යනවා ඔක්කොම 6 දෙනෙක් මේ පැත්තේ පෙන් භාජනේ මේ විදියට පෙන් වඩලා පෙන්වක් කරනවා අපි දහවල් දානවලදී පින් අනුමෝදන් කරා හීල දානවලදී පින් අනුමෝදන් කරා අද දවසේ ගිලම්පස පූජා කරන තැනකත් විශේෂයෙන්ම මෙතන තියෙන විශේෂත්වය තමයි නායකීය තැනකමයි මියගිය තැනකමයි නායකීය 27 වෙනිදා අරමුණු කරගත්ත හරියටම තෙමස් පූර්ණ වෙන 27 වෙනිදාමයි. ඒ නිසා මෙතනම අපි ගිලම්පස වන්දනවා කියලා අදිස්ථාන කරගත්තා. මට හරිම සතුටුයි මහා සංඝරත්නය මේ විදිහට කරුණාවෙන් මෙතනට පයින් වැඩම කරලා උන්වහන්සේලාගේ මෛත්‍රී සිත ඇති කරගෙන මේ මේගේ ඥාතීන් උදෙසා මේ පින් දෙන පින්බර මොහොත. හොඳයි අපි ඉදම්මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියමින් තමන්ගේ මියගිය ඥාතීන් අරමුණු කරගෙන පෙන්වඩමු. ඕගොල්ලෝ තමන්ගේ ඥාතීන් වගේම තමන්ගේ අම්මා තාත්තා, ඕගලන්ගේ අම්මා තාත්තා දෙපැත්තෙම අම්මලා තාත්තලා අද මෙතන දරුවෝ නියෝජනය කරන්නේ දෙපැත්තෙම. පුතේ මේ මොහොතේ මියගිය හැමෝම ඕගලන්ගේ අම්මලා තාත්තලා විදිහට සලකන්න. දික්ටා සුලකුණාටුවෙන් මියගිය හැමෝම තමන්ගේ දරුවෝ විදිහට සලකන්න. ඒ හැම දෙනාම අරමුණු කරගෙන ඕගොල්ලොත් පුතත් හැමෝම ඉදම්මේ ඥාතිනම් හොතු කියන ගාථාව කියමින් පෙන්වක් කරන්න. හැමෝම දැන් මේ වෙලාවේ ඉදම්මේ ඥාතිනම් හොතු කියන ගාථාව එකට කියන්න. යතා වාරිවහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් ඒතානං උපකම්පති පුන්නමේ උදකං වඩ්ඩං යතා නින්නම් ප්‍රවද්දති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකම්පති විච්ඡතං වච්චිතං දුරියං විප්පමේව සමිජ්ජතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්නසෝ යතායුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිජ්ජතු විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මා දේවවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු අර අම්මගේ තාත්තගේ ෆොටෝ එක ඉල්ලගෙන අම්මගේ තාත්තගේ ෆොටෝ එක දෙන්න. අපි පින් දුන්නේ මේ ආදරණීය බබාලා තුන්දෙනාගේ මෙන්න මේ අම්මටයි තාත්තටයි මෙතන මේ ඔබ මේ වෙලාවේ දකින දර්ශනය බලන්න පොඩ්ඩක් සියල්ල සම්පූර්ණයි. මේ දර්ශනය ඇතුලේ
පින් දෙන්න වැඩමවදාළ මහා සංඝරත්නය දකින්න ඔබ මෙතනින් නායකය තැන දකිනවා මියගිය දරුවන්ගේ අම්මගේ තාත්තගේ ඡායාරූපය ඒ වගේම ඒ අම්මගේ තාත්තගේ මේ වෙලාවේ සුජීවත්ව ඉන්න ආදරණීය දරුවෝ තුන්දෙනා අපි පින් දෙන්න පෙන් වඩපු වාජනයේ සහිත මෙන්න මේ ඔබ මේ මොහොතේ දකින දර්ශනය ඇතුලේ මේ මුළු පින්කමේ සමස්ත කතාවම නියෝජනය කරනවා මේ පින්වන්ත දරුවන්ට කොච්චර මොන විදිහකට ඒ ජීවිතේ අම්මා තාත්තා දාලා ගියත් අද උන්ට පිනක් ලැබිලා තියෙනවා මේ දරුවන්ට මම පින්වන්ත කියන වචනේ පාවිච්චි කළේ මෙවැනි උත්තම මහා සංඝරුවණක් වඩම්මලා මෙහෙම පින් දෙන්න ඒ දරුව මොනතරම් එක පැත්තකින් භාග්‍යවන්තද කියලා හිතත හැකි මොකද මියගිය අය හැම ඥාතියෙකුටම මේ අවස්ථාව මේ විදිහට සැලසුනේ නැහැ මේ පාදචාරිකාවේදී උනත් එය තමන්ගේ අම්මා තාත්තා මියගිය තැනම පින් දෙන්න මේ ආදරණීය දරුවන්ට මේ මහා සංඝරත්නය ඒ භූමියටම වඩම්ම ගන්න මේ ආදරණීය දරුවන් භාග්‍යවන්ත වුණා